මෙයා මේ ගන්න හුස්ම ටික මෙහෙම ගිහිල්ලා අපේ පෙනහළු තියෙනවා පුතේ. පෙනහළු වලට යනවා මෙන්න මෙහෙම. පෙනහළු වලට යනවා. මේක එක පෙනහැල්ලක්. මෙන්න අනිත් පෙනහැල්ල. හරිද? අපේ පෙනහළු දෙක තියෙනවා. පෙනහළු කොහෙද පුතා තියෙන්නේ? පෙනහළු තියෙන්නේ පපුවේ. පපුවේ ඇතුලේ මේ කෙලින් ඇතුලේ තියෙන්නේ. මේ කෙලින් ඇතුලේ පපුවේ පෙනහළු තියෙන්නේ. ඉතින් පෙනහළු වලට තමයි මේ හුස්ම පිරෙන්නේ. කියලා ගත්තම නහයෙන් හුස්ම ගිහිල්ලා පිරෙනවා. හරිද? ඒ පිරුණාට පස්සේ මේ පෙනහළු වලින් අපේ රුධිරයට ඒ හුස්ම ටික අරගන්නවා. හුස්ම ඒ අර වාතයේ තිබුණු ඔක්සිජන් වායුව තමයි ගන්න. ඔක්සිජන් වායුව තමයි ගන්නෙ. ඔයාලා දැකලා තියෙන දැන් පරිමාවක් කියලා කියපුවම පුතේ ෆැන්ටා බෝතල්, කොකාකෝලා බෝතල්, මිරින්ඩා ඔය වගේ බීම බෝතල් දැකලා තියෙනව නේද? බීම බෝතල්. ඒ බීම බෝතල් වල අල්ලන පරිමාව සාමාන්‍ය මට නිකන් අපි සාකච්ඡා කරමු. කොයි වගේ පරිමාද අල්ලන්නේ? ඕඩිකොලොම් බෝතලයක, පෙනඩොල් සිරප් බෝතලයක පරිමාව කොයි වගේද තියෙන්නේ කියලා ඉවරලා මට දල වශයෙන් චුට්ටක් කියන්න දන්න කට්ටිය බලන්න. මිලිලීටර 250 500 ඒ බීම බෝතල් වල නේද දුව? ජනදේ? බීම බෝතල් වල තියෙනවා මිලිලීටර 50 තියෙනවා 500 තියෙනවා. එතකොට මට එහෙනම් කියන්න බලන්න මෙන්න මේක දැකලා තියෙනවද? අයිස්ක්‍රීම් පෙට්ටිය වල පරිමාව කොච්චරක්ද සාමාන්‍යයෙන් තියෙන්නේ? මිලිලීටර කීයේවද? කාලා තියෙනවද අයිස්ක්‍රීම් මිලිලීටර ගෙනල්ලා? ලීටර් 2 ලීටරේ අයිස්ක්‍රීම් තියෙනවා ලීටර් 4 ලීටර 4ේව තියෙනවා. මට පෙන්නේ ජනදිනක් දෙනවා වගේ වැඩි. එහෙනම් මම දැන් ආය අහනවා තව එකක්. තව එකක් අහනවා. පරිමාව ගැන දැනගන්න ඕනවා. ඒකයි මේ අහන්නේ හරිද? එහෙනම් මට ආය කියන්න බලන්න පෙනඩෝල් සිරප් පොඩි උණ්ඩ පොවන්නේ අර උණ හැදුනා. ඔයාලට පොවලා තියෙන්නේ. ඒවා මිලිලීටර කීයේවද තියෙන්නේ? මේ බෝතල්. මිලිලීටර 100 බෝතල් තියෙනවා. මිලිලීටර 100 තියෙනවා 150 තියෙනවා. ඒ වගේ නේද? දැන් බලන්න මම ගාව තියෙනවා තින්ත බෝතල්. මම ওই මාකර් පෙන් වලට දාන තින්ත බෝතල් තියෙන්නේ. මේ තියෙන තින්ත බෝතල්. ඔය මාකර් පෙන් එකට දාන තින්ත බෝතල්. මෙන්න මේක පේනවද දන්නේ නැහැ ඔයාලට. මේකේ මිලිලීටර කීයද කියලා පේනවද බලන්න. පේන්නේ නැහැ නේ. 20 කෙනෙක් හිතනවා. අපි මෙහෙම කරමු. කවුද බලමු දිනන්නේ? මේවා මිලිලීටර කීයද කියලා නිකන් ගෙස් කරලා කියන්න බලන්න. කීය වගේ ඇද්ද? 20. 20ට වඩා වැඩි. කීයද? මිලිලීටර ජනද කිව්ව ඇහුන්නේ නැහැ. තිනාය මිලිලීටර 50යි. 50යි. බලන්න. මේ දෙකම මිලිලීටර 50යි. දෙකම මිලිලීටර 50යි. හැබැයි හැඩේ වෙනස් නේද? හැඩේ වෙනස් නේ. මේ බෝතලේ හැඩේ නෙමෙයි මේ බෝතලේ හැඩේ. හැඩේ වෙනස්. හැඩේ වෙනස් වුණාට ඇතුලේ අරගෙන පරිමාව එකම පරිමාව. මිලිලීටර 50මයි අල්ලන්නේ. හරිද? එහෙනම් අපි මෙන්න මෙහෙම ලියාගමු. යම් වස්තුවක් අවකාශයේ අත්පත් කරගන්නා ඉඩ ප්‍රමාණය මොකක්ද වෙන්නේ? පරිමාව ලෙස හඳුන්වයි. ඉඩ ප්‍රමාණය පරිමාව ලෙස හඳුන්වයි. ඔන්න බලන්න පුතේ මම දැම්ම මාක පෙන්නින් බොටල් එකේ තියෙන පරිමාව මිලිලීටර 50යි. ඒකේ ගහලා තියෙන මිලිලීටර වලින් නේද? බලන්න මගේ ඕලු බෝතලේ කීයද කියලා පරිමාව. ඕලු බෝතලේ පරිමාව කීයද කියලා බලන්න. මිලිලීටර 625යි. ඔය තියෙන පරිමාව.
ඔලු බෝතලේ පරිමාව මිලිලීටර 625යි. මම ඉතින් ඒක රවුම් කරලා දාන්න එක තියෙන තැන. පරිමාව තියෙන්නේ ඕම රතු පාට රවුම මැද මම දාන්නේ. ඕ ගිනපා තියනවාද? හතරක් හරි. හතරක් ගැලපෙනවා. මේ සුඩි ලස්සනට තියන්න ඒ ටික පිළිවෙලට. මේ සුඩින් තියලා මට ෆොටෝ එකක් ගහලා දාන්න බලන්න ඒකේ. ෆෝන් එකේ ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න. ගෲප් එකට දාන්න. තිනායා ගෲප් එකට දාන්න දුව. ෆොටෝ එක ගහලා ගෲප් එකට දාන්න බලන්න. හරි දාන්න.